රේන්ජ් රෝවර් කියන්නේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ පුරාමත් අධි සුඛෝපභෝගී ගණයට අයත් වෙන වාහනයක්. මේ කරුණ විශේෂයෙන්ම කියන්න හිතුනේ අපේ රටේ ආනයන බදු ක්‍රමයත් එක්ක සුඛෝපභෝගී කියන වචනේ තේරුම විකෘති වෙලා තිබෙන නිසා. අපේ රටේ සුඛෝපභෝගී කියලා සලකන SUV වර්ග බොහොමයක් වෙනත් රටවල එදිනෙදා ගමන් බිමන් වලට දරුවන් පාසලට ඇරලවන්න වගේම සමහර විටක කෘෂිකාර්මික කටයුතු වලට පවා භාවිත වෙනවා. කොහොම වුණත් රේන්ජ් රෝවර් එකට නම් ලෝකෙ කොහෙ ගියත් එක හා සමාන සුපිරි පිළිගැනීමක් තිබෙනවා. ඒ හොලිවුඩයේ දැවැන්තම සුපිරි තරුවල ඉඳලා බ්‍රිතාන්‍ය රජපෞල දක්වා බොහෝ දෙනෙක්ගේ මුල්ම තෝරා ගැනීමයි. අද වෙද්දී සුඛෝපභෝගී SUV වර්ග රැසක්ම තිබුණත් රේන්ජ් රෝවර් එකකට තිබෙන පිළිගැනීමට ඒ කිසිවකට කිට්ටු වෙන්නවත් බෑ. ඉතින් ඇයි මේ? අද වීඩියෝවෙන් අපි කරුණු 8ක් ඇසුරෙන් ඒ ගැන බොහොම සවිස්තරාත්මකව ඔබ ගැන කතා කරනවා. රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 1 ලෑන්ඩ් රෝවර් අතීතය. අද වෙද්දී ලෑන්ඩ් රෝවර් කියන්නේ රේන්ජ් රෝවර් නිෂ්පාදනය කරන සමාගම බව ඔබ දන්නව ඇති. කොහොම වුණත් අතීතයේ ලෑන්ඩ් රෝවර් කියලා සමාගමක් තිබුණේ නැහැ. රෝවර් කියන බ්‍රිතාන්‍ය වාහන නිෂ්පාදන සමාගම ඇමරිකාවේ විලිස් ජීප් එකේ ආభాෂයෙන් හදපු වාහනය තමයි ලෑන්ඩ් රෝවර් කියලා නම් කෙරුණේ. මූලිකම වට්ටමේ වාහනයක් වුණු ලෑන්ඩ් රෝවර් සම්පූර්ණයෙන්ම වගේ පාරවල් නැති බොහෝ දුරට කෘෂිකාර්මික ප්‍රදේශවල භාවිතයට තමයි මුලින්ම නිෂ්පාදනය වුණේ. ඒවා අලෙවි කෙරුණෙත් ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික උපාංග එක්කමයි. පාරෙන් පිටත ධාවනය කරන අපූර්ව හැකියාවක් තිබුණු මේ වාහන බ්‍රිතාන්‍යයේ යටත් විජිත වෙලා තිබුණු රටවල් සියල්ලටම අපනයනය කළා. දුෂ්කරම පළාත්වලට පවා පහසුවෙන් ගමන් කරන්න ලෑන්ඩ් රෝවර් වලට තිබුණු හැකියාව නිසා ලෝකයේ බොහෝ තැන්වලට ගිය මුල්ම වාහනය වුණෙත් ලෑන්ඩ් රෝවර්මයි. මුල් කාලේ ලෝකයේ බොහෝ නොදියුණු රටවල ජනතාව මුල්ම වරට දැක්ක වාහනය වුණෙත් ලෑන්ඩ් රෝවර් එකක්. මේ අපූර්ව මතකය ලෑන්ඩ් රෝවර් කියන නම කාගෙත් හිතට කාවැදෙන්න ලොකු හේතුවක් වුණා. අංක 2 ලෑන්ඩ් රෝවර් එක රේන්ජ් රෝවර් වුණ හැටි. කලිනුත් කිව්වා වගේ මුල් කාලින ලෑන්ඩ් රෝවර් එක ඉතාම හොඳ වාහනයක් වුණත් එය සම්පූර්ණයෙන්ම පාරෙන් පිටත ධාවනය සඳහායි භාවිත වුණේ. එහි ඇතුළත අත්‍යවශ්‍ය උවමනාවන්ට පමණක් ගැලපෙන විදිහට බොහොම සරලව හදලා තිබුණා. මේ නිසා මහා මාර්ග සහිත නගරාශ්‍රිත ප්‍රදේශවල ලෑන්ඩ් රෝවර් භාවිත වුණේ කලාතුරකින්. මේ 1960 දශකයේ අගභාගයේදී මේ තත්ත්වය වෙනස් කරන්න හිතාගෙන නගරබදව භාවිතයට සුදුසු වාහනයක් හදන්න රෝවර් සමාගම උත්සාහ ගත්තා. කොහොම වුණත් මේ කාලයේදී තිබුණු ආර්ථික අපහසුතාවත් එක්ක රෝවර් සමාගම බ්‍රිටිෂ් ලේලන්ඩ් සමාගම සහ බ්‍රිටිෂ් මෝටර් හෝල්ඩිං සමාගම එක්ක අනුබද්ධ වෙලා ජගුවර් සමාගමේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. මේ සිදුවීමත් එක්ක රෝවර් සමාගමේ බොහෝ වාහන මාදිලි අත්හිටුවන්න අලුත් සමාගම කටයුතු කළා. කොහොම වුණත් ඔවුන්ට නගරයේ භාවිතයට සුදුසු ලෑන්ඩ් රෝවර් එකක් හදන වැඩේ දිගටම කරගෙන යන්න ඉඩකඩ ලැබුණා. මුල් කාලිනව වෙලා කියන කේත නමින් හඳුන්වපු මේ ව්‍යාපෘතිය තමයි පසුව 1970 දී රේන්ජ් රෝවර් කියන නමින් නිකුත් වුණේ. අංක 3 රෝවර් V8 එන්ජිම. රේන්ජ් රෝවර් එක නිර්මාණය වෙන කාලේ බොහෝ යුරෝපීය වාහනවල තිබුණේ සිලින්ඩර් 4 හෝ 6 එන්ජින්. කොමුණත් රේන්ජ් රෝවර් එකට අවශ්‍ය ජවය ලබා දෙන්න V8 එන්ජිමක් අවශ්‍ය බව රෝවර් සමාගම තීරණය කළා. මේ සඳහා ඔවුන් උදව් කරගත්තේ ඇමරිකාවේ බුයික් සමාගම නිපදවපු ප්‍රමාණයෙන් කුඩා නිසා අත්හැරලා දාලා තිබුණු එන්ජිමක්. ඒ එන්ජිම පාදක කරගෙන සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් බ්ලොක් එකක් සහිතව රෝවර් V8 එන්ජිම නිෂ්පාදනය වුණා. V8 එන්ජිමක් වුණත් එය බරින් සිලින්ඩර් 4 එන්ජිමක් තරම් වීම සුවිශේෂී කාරණයක්. මේ අපූර්ව V8 එන්ජිම නිසා 1970 දී හදපු මුල්ම රේන්ජ් රෝවර් එකට පැයට සැතපුම් 100ක උපරිම වේගයක් තිබුණා. පැයට සැතපුම් 60ක වේගයක් ගන්නට අවශ්‍ය වුණේ තත්පර 14ක් පමණයි. මේ එකල තිබුණු ගොඩක් කාර් වලටත් වඩා ඉහළ පර්ෆෝමන්ස් එකක්. මේ නිසා ලෑන්ඩ් රෝවර් වාහන ගොවිපොළට සුදුසු ඒවා කියන මතය උඩු යටකුරු කරන්න රේන්ජ් රෝවර් එක සමත් වුණා. මේ රෝවර් V8 එන්ජිම බ්‍රිතාන්‍ය වාහන ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් විදිහටයි අදටත් සැලකන්නේ. පසු කාලීනව බ්‍රිතාන්‍ය වාහන බොහෝමයකට මේ එන්ජිමම තමයි භාවිත වුණේ. අංක 4 ලූවර් කෞතුකාගාරයට ගිය සුපිරි පෙනුම. මුල්ම මරණ නිකුත් වුණු රේන්ජ් රෝවර් එකට ලැබුණේ හිතාගන්න බැරි ප්‍රතිචාරයක්. ඕනෑම වැඩකට ගැලපෙන වාහනයක් එම නැත්නම් a car for all reasons විදිහට ඒ ප්‍රචාරය කෙරුණා. කොහොම වුණත් වැඩිම දෙනෙක්ට රේන්ජ් රෝවර් එක අලුත්ම අත්දැකීමක් උනේ එහි තිබුණු සුපිරි පෙනුම නිසායි. චාල්ස් කිං කියන ජෙට් එන්ජින් නිර්මාණකරුවා තමයි මේක ඩිසයින් කරලා තිබුණේ. ඒ කලාකෘතියක් විදිහට සලකලා ප්‍රංශයේ සුප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය තුල රේන්ජ් රෝවර් එකක් ප්‍රදර්ශනයට පවා තබනු ලැබුවා. සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවම ඇතුළු ලෝකයේ උසස්ම කලාකෘති රැසක් සහිත ලූවර් කෞතුකාගාරයෙන් වාහනයකට මේ වගේ ගෞරවයක් ලැබුණේ මුල්ම වරටයි. මුල්ම රේන්ජ් රෝවර් එක මොනතරම් අලංකාරද කියනවා නම් අවුරුදු 24ක් යනතුරුම එහි කිසිම වෙනසක් කරන්න අවශ්‍ය වුණෙත් නැහැ.
1970 ඉඳලා 1994 දක්වාම රේන්ජ් රෝවර් එක එකම පෙනුමෙන් තමයි නිෂ්පාදනය වුණේ. 1994 දී ලෑන්ඩ් රෝවර් සමාගම ජර්මනියේ BMW සමාගමෙන් පවරා ගැනීමෙන් පසුව තමයි එහි වෙනසක් සිද්ධ වුණේ. කොහොම නමුත් ඔවුනුත් 1996 දක්වාම එය මුල් පෙනුමෙන් නිෂ්පාදනය කිරීම දිගටම කරගෙන ගියා. 1994 සිට රේන්ජ් රෝවර්හි දෙවැනි පරම්පරාව ආරම්භ වුණා. අංක 5 ඕනෑම තැනකට සුව පහසුවෙන් යන්න වාහනයක්. රේන්ජ් රෝවර් එකේ සුපිරි බව කිසිසේත්ම පෙනුමට විතරක්ම සීමා වුණේ නැහැ. නගරබදව ධාවනය කරන්න හොඳ හැකියාවක් සහිත වාහනයක් වුණත් ලෑන්ඩ් රෝවර් සතු මාර්ගයෙන් පිටත ධාවන හැකියාව තවත් වැඩි දියුණු කරන්න රෝවර් සමාගම කටයුතු කරලා තිබුණා. 1970 තරම් අතීතයේදී වුණත් මුල්ම රේන්ජ් රෝවර් එක පවා නිෂ්පාදනය වුණේ රෝද 4ටම ඩිස්ක් බ්‍රේක් එකක් එක්ක. මට්ටම් 2ක ගියර් 4ක එක දිගටම වැඩ කරන සුපිරි ඕල් වීල් ඩ්‍රයිව් පද්ධතියක් එහි අඩංගු වුණා. ලෑන්ඩ් රෝවර් එකේ තිබුණු දුනුකොළ වෙනුවට කොයිල් ස්ප්‍රින්ග්ස් යොදා ගැනීම නිසා පාරෙන් පිටත වුණත් බොහොම සුවපහසුවෙන් ගමන් කරන්නට හැකියාව ලැබුණා. ඕනෑම තැනක සුවපහසුවෙන් ධාවනය කරන්න රේන්ජ් රෝවර් එකට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ලෑන්ඩ් රෝවර් එකට යන්න පුළුවන් ඕනම තැනකට රජෙක් වගේ බොහොම සුවපහසුවෙන් යන්න නම් තිබුණු එකම වාහනය වුණේ රේන්ජ් රෝවර් එක විතරයි. බ්‍රිතාන්‍ය රජපෞල පවා තමන්ගේ භාවිතයට රේන්ජ් රෝවර් තෝරාගත්තා. ලෝකෙම පුවත්මාපු ඩයනා කුමරියගේ විවාහයෙන් පසුව ඔවුන් මදු සමය ගත කරන්න පවා ගියේ රේන්ජ් රෝවර් එකකින්. අංක 6 රජෙක් වගේ හැඟීමක්. රේන්ජ් රෝවර් එකේ අතීතම මාදිලි වල ඉඳලා මෑත කාලීන තියෙන සුපිරිතම මාදිලි දක්වා ඕනෑම එකකට ගොඩ වෙන කෙනෙක්ට දැනෙන්නේ සැබෑවටම සුවිශේෂී හැඟීමක්. එහි ඇතුළත නිෂ්පාදනය කරන්න යොදාගෙන තිබෙන දේවල් වල සුපිරි බව දැකපු ගමන් ඒක තේරෙනවා. එහි ඩෑෂ්බෝඩ් එක අතීතයේ ඉඳලම ඝන ලී, ලෙදර් සහ වාතු කළ ලෝහ කොටස් යොදාගෙන නිෂ්පාදනය වුණේ. ප්ලාස්ටික් වගේ අමුද්‍රව්‍ය රේන්ජ් රෝවර් එකේ දකින්න ලැබෙන්නේ හරිම අඩුවේ. සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඝනකමින් වැඩි සුමට ලෙදර් යොදාගෙන රේන්ජ් රෝවර් එකේ ආසන නිෂ්පාදනය වෙනවා. මීට අමතරව දොරේ බඳ කොටස, සුක්කානම, ආම්රෙස්ට් එක ඇතුළු සිරුර ස්පර්ශ වෙන හැම තැනක්ම වගේ අතින් මැසූ ලෙදර් වලින් තමයි ආවරණය කරලා තියෙන්නේ. රේන්ජ් රෝවර් එක පුරාවටම දකින්න ලැබෙන්නේ සුකෝපභෝගී භවයේ සහ උසස් භවයේ ලක්ෂණ විතරයි. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි වගේ අධි සුකෝපභෝගී වාහනයක් තරමටම සුපිරි බවක් එහි දැකගත හැකියි. හැබැයි මේ වාහන කිසිවකට ලං වෙන්නවත් බැරි මඩ ගොහරුවක් මැද්දෙන් පවා යන්නට රේන්ජ් රෝවර් එකට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. අංක 7 අනිත් SUV වලට හැරෙන්නවත් බෑ. අපි අර කලිනුත් කිව්වා වගේ රේන්ජ් රෝවර් එක මොනතරම් සුවපහසු වුණත් එය සම්පූර්ණයෙන්ම පාරෙන් පිටත ධාවනයට සකස් කරපු වාහනයක්. මේ රේන්ජ් රෝවර් එක අනෙක් SUV වලින් වෙනස් වෙන ප්‍රධාන හේතුවකුත් වෙනවා. අද වෙද්දී හැම සමාගමක්ම වගේ SUV වෙළඳපොළට නිකුත් කරත් ඒ කිසිවකට පාරෙන් ඉවතට ගියාම රේන්ජ් රෝවර් එකක් එක්ක හැරෙන්නවත් බෑ. මොකද කිව්වොත් රේන්ජ් රෝවර් එක ඕෆ් රෝඩ් වාහනයක් විදිහට මුලින් සැලසුම් කරලා පස්සේ සුවපහසු එකතු කරපු වාහනයක්. සුවපහසු වාහන විදිහට මුලින් නිපදවලා පස්සේ ඕෆ් රෝඩ් අංග එකතු කරපු නවීන SUV එකකට කිසිසේත්ම ඒ හැකියාව ගන්නට බෑ. පාරෙන් පිටත ධාවනයේදී රේන්ජ් රෝවර් එකට තරංගයක් දෙන්න පුළුවන් එකම වාහනය විදිහට සැලකෙන්නේ Toyota සමාගමේ Land Cruiser එක විතරයි. සමහර අංශවලින් Land Cruiser එක ඕෆ් රෝඩ් කටයුතු වලදී රේන්ජ් රෝවර් එකටත් වඩා බල සම්පන්නයි කියලා ඇත්තටම කියන්න පුළුවන්. කොහොම වුණත් Land Cruiser එක කිසිසේත්ම රේන්ජ් රෝවර් එක තරම් සුවපහසු නැහැ. වෙනත් වාහන බොහෝමයකට යොදා ගන්නා අමතර කොටස් යොදා ගැනීම නිසා රේන්ජ් රෝවර් එකක ඉඳද්දි දැනෙන අද්විතීය එහෙම නැත්නම් යුනික් අත්දැකීමක් කිසිසේත්ම Land Cruiser එකක ලැබෙන්නේ නැහැ. අංක 8 තත්වය පෙන්වන සලකුණක්. පාරෙන් පිටත ධාවනය කරන්න අවශ්‍ය සියලුම දෙයින් සන්නද්ධ වුණත් රේන්ජ් රෝවර් එක අද වෙද්දී තනිකරම වගේ විලාසිතාවක් සහ තත්වය පෙන්වන සලකුණක්. එහෙම නැත්නම් ස්ටේටස් සිම්බල් එකක් බවට පත් වෙලා තිබෙනවා. ඕෆ් රෝඩ් ධාවන කටයුතු අද වෙද්දී බොහෝ දුරට ඔවුන්ගේ මුල් කාලින Land Rover ඔස්සේ බිහිවුණු ඩිෆෙන්ඩර් මාදිලි වලට පමණක් සීමා වෙලා. මේ තත්වය රේන්ජ් රෝවර් එක මුලින්ම සැලසුම් කරපු චාල්ස් කින්ගේ කනගාටුවටත් හේතුවක් වුණා. ඔහුගේ අරමුණ වුණේ සුවපහසුවෙන් පාරෙන් පිටත ගමන් කරන වාහනයක් නිපදවන්නට වුණත් අද වෙද්දී එය තනිකරම තාර පාරවල් වල භාවිත වෙන සුපිරිතම වාහනයක් බවට පත් වෙලා හමාරයි. ඉතින් මේ තත්වයට ගැලපෙන්න පසුකාලීනව රේන්ජ් රෝවර් එකේ ස්පෝර්ට් මාදිලිය සහ ඉවෝක් වගේ ක්‍රොස්ஓවර් මාදිලි නිෂ්පාදනය වුණා. 2020 දී රේන්ජ් රෝවර් එකේ මුල්ම කේතනාමය වුණු වේලා නමිනුත් තවත් මාදිලියක් නිකුත් කළා. මිලෙන් අධික විලාසිතාවක් විදිහට භාවිත වෙන වාහනයක් වුණත් රේන්ජ් රෝවර් එකට අදටත් ඩිෆෙන්ඩර් එකක් තරම්ම හොඳින් පාරෙන් පිටත ධාවනය කරන්න හැකියාව තිබෙනවා. මේ ගැන එක්වරක Land Rover සමාගමෙන් අහලා තිබුණු වෙලාවක ඔවුන් අපූර්ව උදාහරණයක් දීලා තිබුණා. ඒ තමයි අභ්‍යවකාශයේ සිට මුහුදු පතුල දක්වාම ක්‍රියාත්මක වෙන Rolex අත්ඔරලෝසුවක්. බොහෝ දෙනෙක් කවදාවත් අභ්‍යවකාශයට හෝ මුහුදු පතුලට නොගියත් ඒ හැකියාව තම ඔරලෝසුවේ තිබෙනවා කියන එක වැදගත් බව ඔවුන් පැහැදිලි කරලා දුන්නා. අදටත් රේන්ජ් රෝවර් එකට කාගෙත් ආදරය ගෞරවය ලැබෙන ප්‍රධානතම හේතුව වෙන්නේ මඩ ගොහරුවේ ඉඳලා සුපිරිතම හෝටලයක් දක්වා
ඕනෑම තැනකට ගැලපෙන එකයි. ඉතින් ඒ තමයි රේන්ජ් රෝවර් එකේ කතාව සහ ඒට කවුරුත් පිස්සු වැටුණු හේතු ටික. තාමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් ඔන්න අමතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයේත් එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.